I like to find of you. What do you think about this the opening Sanjara Scout program with your store? Your previous Actually, Sanchara Kudawa 2025. Today we are Mandara Hotels, so it's been a good experience. We were consecutively participating about more than 5 years at Sanchara Godavar, but when compared to the last few years, I think tourism has increased in Sri Lanka, and also we can see a lot of travel agents and upcoming businesses, and we are also we have three properties in Sri Lanka, that is three four-star properties in Midissa, in Yala, and in Hapudale. So yeah, I think we're having a good response. As you can see around, there is a lot of travel agents and new operators who are coming in and out. So we're having a good experience. So far, I think this year is compared to last year, it's a good business and a good I think good booming for tourism. I'm Pilini Kaliyavatana, Vice President Sales at Mandara. thanks a lot. සංචාරක උදාව. අධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් යන සංචාරක උදාව. ඔබ වෙනුවෙන් නියුක්තයි. පැමිණෙන සංචාරක උදාවට දැන් මා යොමු වෙනවා සමරවිල. අල්ල සමරවිල වෙත. මේ සිටිනවා මෙහියුම් කලමනාකරු. මා යොමු වෙනවා මෙහියුම් කලමනාකරු වෙතට අපි කතා කරමු සමරවිල පිළිබඳව. අයිබෝන් මම චින්තක ප්‍රසාද් ලියනගේ මම තමරවිල්ලා ගෲප් ඔපරේෂන් මැනේජර් අපේ තියෙනවා විල්පත්තුවේ නැෂනල් පාක් එකට ළඟ අපේ ලක්ෂිරි හොටල් එකක් තියෙනවා විලාස් පාක ඒ වගේම අපේ අල්ලේ තියෙනවා රෙස්ටොරන්ට් එකක් රොකියල් කැපේ කියලා අපි සෑම විදේශියෙකුට හොඳ සර්විස් එකක් දෙනවා ඒකට හැම වර්ගෙම කෑම අපි ගාව තියෙනවා ඔයගොල්ලෝ එන්න ඇවිල්ලා බලන්න සංචාර උදාවට එන්න විල්පත්තුවට එන්න ඇල්ලට ඔයගොල්ලන්ට අපි බලන්න පුළුවන් අපි කොච්චර සේවයක් මේ රටට කරනවද කියලා. Thank you. ජනාධිපති අබතුමාල දිසානායක ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ සංචාරක උදාව මහානගර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ සභාවේදී මේ මොහොතේ ඔබ වෙනුවෙන් නියුක්තයි. පැමිණෙන නරඹන්න සංචාරක උදාව. දැන් මා යොමු වෙන තවත් සංචාරක සුඛයක් වෙතට. මොකද මේ සුඛිය නම? අපේ සමාගම සෙලීන් ආයතනය අපි මූලිකවම ඉන්නේ කුරුණෑගල. එතකොට අපේ මූලිකවම තියෙන හැන්ඩ්ලූම්. එතන අපේ හෙඩ් ඔෆිස් ඉන් කුරුණෑගල. එතන අපේ චෙයාපර්සන් මිසස් චන්ද්‍රා වඳුරාගල. ඒ වගේම එතුමියගේ දියණිය සමග තව එතුමියගේ මල්ලිගේ සහෝදර පිරිස සමග මේ මූලිකව අපේ ආයතනයේ වැඩ කරගෙන යන්නේ. ඊට අමතරව අපේ 400කට පමණ ව්‍යවසායකයන් ඉන්නවා. එතකොට අපි තමයි එකම කම්පැනි එක ෆෙයාර් ට්‍රේඩ් බ්‍රෑන්ඩඩ් කම්පැනි එක. අපි zero waste. ඒ කියන්නේ අපේ ඉවතලා යන හැම ද්‍රව්‍යයක්ම අපි නැවත ප්‍රයෝජනයට ගන්නවා. විසික් කරන්නේ නැහැ. ඒ වලින් තමයි සෙල්ලම් බඩු මේ මෙතන තියෙන පොත් මේ හැම පොඩි අයිටම් එකක්ම අපි හදන්නේ ඉවතලා යන දේවල් වලින්. ඒ අතර විදේශිකයන්ට වගේ ශ්‍රී ලාංකිකයන්ට තෑගි දීමට සුදුසු සියලුම භාණ්ඩ අපි ගාව තියෙනවා. හෝම් අයිටම්ස් ඒ වගේම හොටෙල්ස් වලට ඕන ඒවා. එතන අපි ඕඩර්ස් ගන්නවා. ඒ වගේ ගොඩක් ස්පෙෂල් දේවල් තියෙනවා. ඒක පරිසරයට අහිත කරන විදිහට තමයි අපේ ප්‍රොඩක්ට්ස් ඔක්කොම ජනතාවට ලබා දෙන්නේ. මම කැමතියි ඔබේ නම සහ තනතුර දැනගන්න. මගේ නම රුයින්දි කටුවන්දෙනිය. මම තමයි මේ ආයතනයේ මූලිකවම විෂුවල් මර්චන්ඩයිසින් පැත්ත හැඳින්වන්නේ මම.
Thank you. අනුකුමාර දිසානාගේ සෙරින් වර්ල්ඩ් වැකේෂන් කළමනාකාර අධ්‍යක්ෂකතුමිය වෙතට මම කැමති දැනගන්නට මේ සංචාරක උදාවේදී ඔබතුමියගේ මෙම වැකේෂන් එක පිළිබඳව ඔබතුමිය මොකක්ද ඔබේ අදහස කියන්නේ? ඇත්තටම අපේ මේක අලුත් කම්පැනියක්. මේකෙන් අපි කරන්නේ ජපනීස් කාර්ට් ලංකාවට ගෙන්නන්න තමයි අපි මූලික දැනට ප්ලෑන් එක. මොකද අපි පදිච්ච දපන්න නිසා ඒක අලුත් කම්පැනියක්. ඇත්තටම අපේ වෙයාරහවුස් එක අපේ මේ රෙස්ටුරන්ට් එකත් එක තියෙන්නේ පාස්ට් ඒක අමතරව පටන් ගන්න තියෙනවා කොන්ටිනෙන්ටල් ඇකඩමි ඔෆ් හොටෙල් මැනේජ්මන්ට්. ළමයින්ට ඉගෙනගෙන ට්‍රේනින් එකක් අපේ තැනකම දීලා ළමයින්ට රස්සාවක් දෙන තැනකට මේ දේවල් වලට ළමයින්ට උදව් කරන්න. ඒකල අපේ දින මුතු විලා කියලා විලා එකක්. ඒක තියෙන්නේ කැන්ඩි වල. ඉතින් මේ සංචාරක උදාව නිසා ඉතින් අපිට අපේ මේ දේවල් තව කෙනෙකුට ෂෙයා කරන්න යාගේ කෙනෙක් අපි දැනගන්න ඉතින් ලොකු අවස්ථාවක් වෙලා තියෙනවා. පොලිස් සෙරින් වර්ල්ඩ් වැකේෂන් ඔබට විවෘත